මේ කතාව නම් බලලා අනිවාර්යෙන්ම ඔයාලට කදුලක් එයි. අද කතාව තමයි තමන්ගේම නංගිට ආදරය කරපු සහෝදරයා. එහෙනම් අපි යමු කතාවට. මචං ඔබ කොහෙද බං ඉන්නේ? ඉක්මනට වරෙන් හොඳේ. ඒ ක්ලාස් එකේ ගොඩක් ළමයි ඉන්නවා කියලා සජ්ජියා මට කිව්වා බං. හරි ඉඳපන්කෝ බං. මැරෙන්නේ නැතුව. මං තව විනාඩි 5න් ඔතන. දන්නවනේ. උඹ ඉතින් මං කිව්වොත් කිව්වා. අනේ මං නොදන්නේ නැවද ගොයියෝ උඹේ වැඩ. උඹට විනාඩි 5ක් කියන්නේ ඉතින් පැය 5ක් වගේ තමයි. දෙනෙත් තම මිතුරා වූ ගයාන්ට එසේ කියමින් ෆෝන් එක කට් කරේ. තවත් බොහෝ වෙලා තමාට ඔහු එනතුරු බලා සිටීමට වන බව හොඳාකාරවම තහවුරු කරගෙන. දෙනෙත් විහංග යනු කුඩා කල සිටම මව් සෙනෙහස අහිමි වූ පියාගේ උණුසුම පමණක් විඳිමින් හැදී වැඩුණු අයෙක්. මව් සෙනෙහස අහිමි වුවද ඔහුගේ පියා කෙදිනකවත් ඔහුට ඔහුගේ මවගේ අඩුව දැනීමට ඉඩ තිබ්බේ නැහැ. කුඩා කල සිටම දෙනෙත්ගේ මවගේ බලාපොරොත්තු වුණේ තම පුතුට හොඳින් ඉගැන්වීම. දෙනෙත්ට තම මවගේ ආදරේ කරුණාව සෙනෙහස ලැබීමට වාසනාව නැතත් අවුරුදු 5ක් පමණ කෙටි කාලයක් වෙනකොට ඔහුගේ මව ඔහු හැර ගියා. ඉන් පසුව ඔහුට මව පිළිබඳ කිසිදු මතකයක් සිහියට ආවේ නැහැ. දෙනෙත්ගේ මව සහ පියා ගමන් කළ මෝටර් රථය හෙළකට පෙරළී එම අනතුරින් දෙනෙත්ගේ සහ ඔහුගේ පියාගේ ජීවිතයේම අඳුරු කරවා ඇති බැවින් එම අනතුරෙන් කෙසේ හෝ පෙර පිනකට දෙනෙත්ගේ පියාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබී ඇතිමුත් ඔහුගේ මවගේ සිරුරවත් සොයා ගැනීමට නොහැකි වුණා. කොපමණ සෙව්වද එය නිරර්ථක උත්සාහයක් වුණා. එදා සිට දෙනෙත්ට මව් සෙනෙහස අහිමි වුණා. නමුත් තම මව නැති වුවද ඔහු තම මවට දැඩි ලෙස ආදරය කරා. දෙනෙත් නිවසෙන් එළියට බහින්නේ තම මවගේ ඡායාරූපයට වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු. තමා කුමන සුබ කටයුත්තක් කළද දෙනෙත්ට එම කටයුත්ත සාර්ථකව නිම කරලන්න හැකි වෙන්නේ මවගේ ආශිර්වාදය තමාට ලැබෙන නිසා කියලා ඔහු දැඩිසේ විශ්වාස කරා. මල්ලි මොකෝ උඹ මේ මනෝ ගහලා? සසර කලකිරිලද? උඹ ගොඩක් වෙලා බලන් හිටියද මං එනකම්? ගයියා නොහොත් දෙනෙත්ගේ හොඳම මිතුරා ගයාන් දෙනෙත්ගේ පිටට තදින් පහරක් ගැහුවා. අනේ මගේ කට මොකටද? බලපන් දැන් වෙලාව කීයද කියලා. මං කොච්චර වෙලා මෙතන බලන් හිටියද උලමෝ? කෙල්ලොත් මගේ දිහා බල බල hina වී ගියා. බලපන් විනාඩි 45ක් මම මේ පාරේ. දෙනෙත් එසේ පැවසුවේ බොරු කේන්තියක් මවාගෙන. කුඩා කල සිටම තමන්ගේ දුකේදී සැපේදී එකසේ තමා ළඟින් සිටිය ගයාන්ට දෙනෙත් සහෝදරයෙක් වගේ ආදරය කළා. වරෙන් දැන්වත් ඉක්මනට යන්. නැත්තම් ක්ලාස් එක පටන් ගෙන ඇති. මේ පාරවත් මේ කෝස් එක හොඳට කරගන්න ඕනේ බං. දෙනෙත් එසේ පැවසුවේ දැඩි ආත්ම විශ්වාසයකින්. ගයාන් සහ දෙනෙත් කෝස් එක තිබෙන ස්ථානයට යද්දී එය ආරම්භ වෙලා තිබුණා. වයස් ભેදයකින් තොරව සියලු දෙනා එයට සහභාගී වුණා. අම්මෝ බං මේ කියන ළමයි ගොඩ. අපිට වෙන්නේ පැදුරක් දාගෙන බිම වාඩි වෙන්න තමයි. ගයාන් එසේ පවසන විට දෙනෙත් ඔහුගේ අත්ත කෙනිත්තුවේ අසල පේලිය සිටි ගැහැණු ළමයි පිරිසක් ඔහුට hina වූ බැවින්. හා මොකද නංගිලා අයියලා දෙන්නෙක් දැක්කම ක්ලාස් එකට ආපු කාරණෙත් අමතකුණානේ. හා ඔහොම බෑ හොඳේ. පව් අසරණ දෙමව්පියෝ. එයාලා ගැන හිතලවත් හොඳට ඉගෙන ගන්න. අනේ පින් සිද්ධ වෙයි උඹේ ඔය කට පොඩ්ඩක් වහන් ඉඳපන්කෝ. උඹත් එක්කනම් කොහෙවත් ගිහින් වසන්න බෑ. ශමන් අර පැත්තට එතන ඉඩ තියෙනවා වගේ. දෙනෙත් ගයාන්ව ඇතකන හෝල් එකේ දකුණු පැත්තේ ඇති බංකුවක් වෙතට ගියා. හම්මෝ අර බලපන් සුරංගනාවියක් ඉගෙන ගන්න ඇවිත්. ගයාන් එක්වරම මහා හඬින් පැවසූ දෙයට දෙනෙත් හැරී බැලුවේ ඉබේටම. දෙනෙත් ඒ මොහොතේ දුටුවේ දුඹුරු පාට ඇස් දෙකක් තමා දෙසට එල්ල වී තිබෙන බවයි. දෙනෙත්ගේ හදවත මොහොතකට නතරව ගියේ හුරු පුරුදු ඇස් දෙකක් දුටුවක් වගේ හැඟීමකින්. දෙනෙත්ට වඩා අවුරුදු 5ක් පමණ වයසින් බාල වූ බෝනික්කියක් මෙන් දුඹුරු පහ ඇස් දෙකක් හිමිකාර චූටි කෙල්ලෙක් දෙනෙත් දිහා ඇසිපිය නොහෙලා බලා හිටියා. අම්මෝ කවුද බං මේ කෑල්ල? දෙනෙත් උඹ නම් පට්ට පිනක් බං කරගත්තේ. බලෙන් හරි මම මේ ක්ලාස් එකට ඇදගෙන ආවනේ. මෙච්චර කල් තනිකඩව හිටපු මගේ මූණත් දෙයියෝ බලයි වගේ. අර බලපන් අර බෝනිකේ මගේ දිහා බලන් ඉන්න විදිය. ගයාන් එසේ පැවසුවේ දුඹුරු ඇස් ඇති යුවතිය ඔහු දිහා බලන් ඉන්නවයයි සිතාගෙන. නමුත් දෙනෙත් සැබෑවටම ඇය බලන්නේ Taman දෙස බව දැන උන්නද හේය ගයාන්ට පවසා ඔහුගේ සතුට නැති කිරීමට ගියේ නැහැ. පන්තිය අවසන් වනතුරු දෙනෙත් සිටියේ නොඉරවසිල්ලෙන්. ඔහුට මෑතක් වනතුරු නොදැනුණු අමුතු හැඟීමක් සිතට දැනුණා.
ඒ දුඹුරු ඇස් ළඟ දෙනෙත්ගේ හදවත නතර වුණා. පන්තිය අවසන් වන තුරුම ඒ දුඹුරු ඇසුත් සෑම විටම දෙනෙත්ව සෙව්වා. ඇගේ හිතේ දෙනෙත් පිළිබඳ හැඟීමක් ඇති වී ඇති බව නොරහසකි. මගේ ජීවිතේට හරි හුරු පුරුදුයි වගේ ඒ බෝනික් කිව දකින්නකොට මෙච්චර කාලයකට මට කිසිම කෙල්ලෙක්ගේ හිත ගියේ නැහැ. හැයි මේ ඇස් දෙක ළඟ මගේ හිත නතර වුණේ. දෙනෙතෝ කොයි ලෝකෙද බං ඔබ ඉන්නේ? වරෙන් යන්න ගෙදර. මොකද අද උඹ රැටත් මේක ඇතුලේ ඉන්නද කල්පනාද? ඒ දුඹුරු ඇස් කොච්චර දෙනෙත්ගේ හදවත හොරකම් කරලාද කිව්වොත් දෙනෙත් මේ ලෝකෙට ආවේ ගයාන්ගේ හඬට. මොකෝ බං බෙරියන් දෙන්නේ මම මොන ලෝකෙට යන්නද? උඹ හිතුවද මං අනන්තෙන් අතාරු කුමරා කියලා? වෙන ලෝකවලට යන්න. දෙනෙත් එසේ පැවසුවේ තමාගේ වෙනසක් ගයන්ට දැනේවියයි බියෙන්. මං කියන්නේ ඔබට අනන්තෙන් අතාරු කුමරා. ඒක නම් මට පේනවා. අනේ මේ පළඩෝ යන්න ගයියෝ එහෙනම් උඹ පරිස්සමට ගෙදර ඵලයක්. තාත්තා කිව්වා අද ඉක්මනට ගෙදර එන්න කියලා. අම්මගේ දානෙට ළඟයිනේ බං. තුදු සරණයි එහෙනම්. මං කැපෙනවා. දෙනෙත් එසේ පවසමින් තම මිතුරගෙන් සමුගත්තේ තම සිතේ හටගත් සිතුවිල්ලත් සමග ඔහුට ඉක්මනින් නිවසට ගොස් තනි වීමට අවශ්‍ය නිසා. මොකෝ අද ඉක්මනට ගෙදර දුවන්න හදන්නේ? හරි ඵලයන්කෝ. දෙනෙත් නිවසට ගිය පසු වෙනතමෙන් ඔහුට සැහැල්ලුවෙන් ඉන්න නොහැකි වුණා. ඔහුගේ හිතේ සක්මන් කරේ අර දුඹුරු ඇස් පමණි. මොකද මගේ පුතාට අද කන්න බෑ වගේද? ආයෙත් ඔලුව රිදෙනවද පුතේ? දෙනෙත්ගේ පියා වූ රහල් විමසුවේ තම පුතු දෙස බලමින්. අනේ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ තාත්තේ. කොහොමද පුතේ ඒ කෝස් එක හොඳයි නේද? සමරසේකලගේ ලොකු පුතත් ඔය කෝස් එක කරා. ඒකයි මම පුතාට ඔය ගැන කිව්වේ. ඒක හොඳයි තාත්තේ. IT කියන්නේ දන්නේ නැතිවම බැරි සබ්ජෙක්ට් එකක්නේ. ඒ ළමයි ගොඩක් ඉන්නවා. අපිට වැඩිය ගොඩක් වැඩිමල් අයත් ඉන්නවා. ගොඩක් බාල අයත් ඉන්නවා. වයස් ભેදයක් නැති නිසා ගොඩක් අය ඇවිත් තිබුණා. දැන් පුතා දිකටම ඕකට යනව නේද? නැතුව තාත්තේ හැමදාම යනවා. දෙනෙත් පැවසුවේ අර දුඹුරු ඇස් සිහියට නගමින්. මගේ පුතා ගොඩක් දක්ෂයි. ඒ වගේම හොඳ ළමෙක්. මගේ පුතාගේ හොඳ කියනවා මගේ හැම යාළුවෙක්ම වගේ. අද අම්මත් හිටියානම් කොච්චර සතුටු වෙයිද? රහල් කිව්වේ සැබෑවටම දෙනෙත් ගැන හිතේ උපන් ආතරෙන්. මචං ගයියෝ උඹට කියන්න දෙයක් තියෙනවා. කියපන්. එදා උඹ අර කෝස් එකට ගිය දවසේ ඉඳන් මම උඹේ පොඩි වෙනසක් දැක්කා. මමත් උඹ දෙයක් කියනකන් තමයි කොල්ල බලන් ඉඳේ. ගයන් එසේ පැවසුවේ තම මිතුරට සිනහ වෙමින්. අනේ බං ඉතින් ඔහොම කියන්න එපා. මට ඒක කියන්න හිතෙන්නේ නෑනේ එතකොට. ෂික් විතරක්. ඔබ මොකෙද දෙයක් ඔය ගෑණියෙක් වගේ හැඹරෙන්නේ? කියන්න තියෙන දෙයක් ඉක්මනට කියහන්කෝ. අර දුඹුරු ඇස් තියෙන කෙල්ල අම්මා ගහයි. යකෝ මං හිතුවා මෙහෙම දෙයක් වෙයි කියලා. කෙල්ල හලහල ඒ කෙල්ල දිහා බලන් ඉඳපු විදියට. කො දීපන් අත. අනේ දෙයනේ කෙල්ලෙක් දිහාවත් නොබලන ඉඳපු අපේ කොල්ලට කෙල්ලෙක් ගැන හිතක් පහළ වෙලා. රහල් මාමටත් මේක ඉක්මනට කියන්න ඕනේ. ගයන් දෙනෙත්ව වදා ගනිමින් පැවසුවා. පිස්සුද මිනිස්සුયો තාත්තට කියන්න ඔබේ මොලේ හොඳ නැති වෙගෙන එනවද? මම තාම මේ කෙල්ලගේ නමවත් දන්නේ නැහැ. තෝ ඉතින් මේ ලෝකේ ඉඳියට කෙල්ලෙක් දිහා බලන එකෙක්යි. අපි වගේ ආතල් එකේ කෙල්ලෙක් දෙන්නේ ටෝක් කරගෙන ඉඳපන්කෝ. උඹ ඉතින් ඒ සබ්ජෙක්ට් එකට නෑනේ මිත්‍රයා. නැත්තම් මං වගේ කෙල්ල ගැන විස්තර ඔක්කොම දැනගන්න තිබ්බා. මොකක් උඹ වගේ? දෙනෙත් එසේ පැවසුවේ ගයාන් දෙස හැරී බලමින්. ඔව් සහෝදරයා. මං වගේ. මොකෝ කියන්නේ? දෙන්නද ඩීටේල්ස් ටික. සිරාවටමද උඹ ඔය කියන්නේ? උඹ නම් පින් කඳක් කියපන් ඉක්මනට. නම දේදුණු ශනාය. තාම ඉස්කෝලේ යනවා. අම්මා විතරයි ඉන්නේ. ඉස්සර ඉඳලා තියෙන්නේ මාතලේ පැත්තේ. ඔය කොහෙද මන්ද ගමක. දැන් නම් ඉන්නේ මෙහෙ. ගිය මාසේ තමයි මෙහෙ පදිංචිට ඇවිත් තියෙන්නේ. සහෝදරයෝ කිසිවෙකු නැත. හරිද මල්ලි? ඔන්න මම දන්න ටික කිව්වා. තෑන්ක්ස් මචං. ඔබ මට කළේ ලොකු උදව්වක්. ඇත්තට මේ කෙල්ල දැක්ක ගමන් මට පට්ට ආදරයක් හිතුණා බා. හරියට මගේ අම්මා දැක්කා වගේ. මොකෝ කියන්නේ? ඔහොම ඉඳලා නම් බෑ මල්ලි. කෙල්ලව සෙට් කරගන්න. ඒකිත් එක්ක ඉන්න යාළුවා මං හොඳට අඳුරනවා. අපි FB එකෙන් මේ ළඟදී අඳුරගත්තේ. මං ඔබේ නම්බර් එක දෙන්නට දෙදුනුට. අවුලක් වෙන එකක් නෑ නේ බං. ඒකිට PS කෙනෙක් ඉන්නවත් දන්නේ නෑ. අනේ මගුල් කියවන්න තු හිටපන්. වැඩේ වෙන්නත් කලින් උඹ නාහෙන් අඬලා ඉවරනේ. හරි. දැන් වරෙන් යන්න ක්ලාස් එකට. උඹේ දුඹුරු ඇස් බොනිකේ බලන් ඇති. එදා උඹ මාව ඇදන් ගියා ක්ලාස් එකට. අද මට උඹව ඇදන් යන්න වෙලා. මෙහෙමත් ලෝකයක්. ගයාන් එසේ පවසමින් දෙනෙත්ව ක්ලාස් එකට ඇදන් ගියා. දෙනෙත් දෙදෙන ගෙදරාවේ අපමණ සතුටකින් ගයාන් විසින් දෙනෙත්ගේ නම්බර එක දේදුණුගේ මිතුරියට දුන්නා. කොයි මොහොතේ හෝ දේදුණුගෙන් නැමතුමක් ලැබෙයි කියලා දෙනෙත් මග බලන් හිටියා.
මගේ අම්මගෙන් පස්සේ මගේ හිත ගිය එකම කෙනා ඔයා දේදුණු. එදා දැක්ක දවසේ ඉඳන් මගේ හිත ඔයාට පුදුම විදියට ආදරේ කරනවා. ඇත්තටම මට හිතෙනවා අම්මගෙන් නොලැබිච්ච ආදරේ මට ඔයාගෙන් ලැබෙයි කියලා. ඔයා ගොඩක් අහිංසකයි කියලා මං දැක්ක ගමන්ම හිතුණා. මට විශ්වාසයි ඔයා මට කැමති වුණොත් අපි දෙන්නට හැමදාම ගොඩක් සතුටින් ඉන්න පුළුවන්. චූටි මහත්තයා ඔයාට කෝල් එකක්. නිවසේ වැඩට සිටින සුමනදාසගේ හඬින් දෙනෙත් පියවි ලෝකෙට ආවේ අපමණ සතුටකින්. තමාගේ දුඹුරු ඇස් බෝනික් එකෙන් ඇමතුමක් දැයි සැකහැර දැනගැනීමට ඔහු වහා දුරකථනය අසලට දිව ගියා. හෙලෝ මල්ලි, ඉතින් කොහොමද ජීවිතේ? එහා පස්සෙන් ඇහුනේ ගයාන්ගේ හඬ. අපෝ තෝද මට කෝල් එකක් ගත්තේ. දෙනෙත්ගේ සියලු බලාපොරොත්තු නැතිව ගියා. මොකෝ උඹ හිතුවේ දේදුණු නංගි කියලාද? දැන් ඉතින් උඹ නොකා නොබී ෆෝන් එක දිහා බලන් ඇති. උඹේ සීන කුමාරි කෝල් කරයි කියලා. අනේ නිකන් ඵලයන් බං යන්න, මං එහෙම නෑ. මේ වගේ තවත් ලස්සන කතා බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ආදරේ හැමෝටම. හරි මන් නොදන්නවා උඹේ හැටි. පණිවිඩයක් කියන්න ගත්තේ. උඹගේ ප්‍රිය කුමාරිකාව තොගේ නම්බර එක අරගෙන හොතම්වෝ. ඒකෙත් උඹට කැමති වගේ නේද බං? නැත්තම් නම්බර එක ගනේද? බලන් ඉඳපන්, අනිව කෝල් කරයි. සිරාවටම ඊමගේ නම්බර එක අරන්ද බං? පට්ටනේ. හරි මන් තියනවා, මටත් කියලා වැඩ තියෙනවා. ගයාන් එසේ පවසමින් දුරකථනය විසන්ධි කරා. මොහොතකට පසු දෙනෙත්ගේ දුරකථනය නාද වුණා. අඳුරන් නැති නම්බර එකක්. හෙලෝ අයියේ. ඉතා අහිංසක කටහඬක් අනෙත් පසෙන් ඇහුණා. හෙලෝ කවුද මේ? අයියේ මේ මම. කවුද මං කියන්නේ? දෙනෙත් එසේ විවසුවේ සිතේ අපමණ සතුටක් සංගවගෙන. මම දේදුණු අර ඔයා මට දෙන්න කියලා නම්බර එක දීලා තිබ්බේ. දේදුණු එසේ පැවසුවේ ගොත ගසමින්. තවත් ඇව් බිය ගැන්වීමට දෙනෙත් හිතුන්නේ. ආනේ දේදුණු නංගිද? මං බැලුවා කවුද කියලා. ඇයි අයියෝ මට කතා කරන්න ඕනේ කියලා තිබුණේ. ඒකට නම් ලොකු හේතුවක් තියෙනවා නංගි. මං ඊට ඔයාට පස්සේ කියන්නම්. හරි අයියේ, මට අපේ අම්මා කතා කරනවා. එහෙනම් මං ඔයාට පස්සේ කෝල් කරන්නම්. හරින් පරිස්සමට ඉන්න. මට ආයේ කතා කරනවා නේද? ඔව් අයියේ, මං ගන්නම්කෝ. දෙනෙත් ඇස් පියාගත්තේ කියාගත නොහැකි සතුටින්. ඔහුට මුළු ලෝකෙම දිනුවක් වගේ හැඟීමක් ආවා. මින් පෙර දේදුණු සමග එක වචනයක්වත් කතා නොකරද ඇය කතා කර පළමු වචනය ඔහුට හුරු පුරුදු බවක් දැනුණා. තමගේ ජීවිතයේම දුඹුරු ඇස් බෝනික්කි තවත් ලස්සන කරයි කියලා දෙනෙත් හිතුණා. මේ අන්දමට දින සති ගණන් ගත වුණා. දෙනෙත් දේදුණුට තම සිතේ තිබෙන ආදරය පවසා සිටියා. ඔවුන්ගේ ආදරේ ඉතා සුන්දර ලෙස ඉදිරියට ගලන් ගියා. එක් දිනකවත් නොදක සිටීමට නොහැකි තරමට දෙන්න ආදරේ කළා. දෙනෙත් සහ දේදුණු හිතුවේ මේ ලෝකේ තිබෙන ලස්සන මාතර කතාව හිමිවැත්තේ ඔවුන්ට කියා. දෙනෙත් අයියේ මේ අහන්නකෝ. ඇයියෝ මට ඇත්තටම මේ තරම් ආදරේ කියන්න? දේදුණු දෙනෙත්ගේ මූණට එපෙමින් එසේ ඇහුණා. මගේ මේ චූටි බෝනික්කිට ඇත්තටම මං ආදරේ කරන්නේ ඇයි දන්නවද? මෙන්න මේ ලස්සන ඇස් දෙකෙන් මට ගොඩක් ආදරේ පේන නිසා. තව මගේ චූටි කෙල්ල තමයි මේ ලෝකේ ඉන්න ගොඩක්ම අහිංසක කෙල්ල. තව මේ බෝනික්කි දැක්කම මට මගේ අම්මා ළඟ ඉන්නවා වගේ හිතෙනවා. තේරුණාද ඔයාට? දෙනෙත් කිව්වේ දේදුණුව තමාට තුරුළු කරගනිමින්. මගේ සුදු මහත්තයාට ඇත්තටම මම තමයි මේ ලෝකේ ගොඩක්ම ආදරේ. මං අපේ අම්මටත් ඔයා ගැන කියනවා. ඊට පස්සේ ඔයාට මගේ අම්මා ළඟටම වෙලා ඉන්න පුළුවන් නේ. ඒක නම් හොඳයි තමයි. එතකොට මං දවසම අම්මා ළඟට වෙලා ඉන්නවා. ඔයාට අම්මගේ ළඟටවත් එන්න දෙන්නේ නැහැ. ඒව කොහෙද? මගේ අම්මා මගේ විතරයි. මේ කොහෙවත් යන පිස්සන්ට දෙන්නේ නැහැ. දේදුණු එසේ පවසමින් ඈතට දිව ගියා. මොන යක්ෂණයක්ද? ඇත්තටම මම මේ බැඳ ගන්න යන්නේ. ඉන්නවා මං අල්ල ගන්න මගේ පිස්සු කෝලම. දෙනෙත් දේදුණු පසුපස දිව ගියේ අපමණ ආදරයකින්. හෙලෝ මැනික, ඇයියෝ මට කෝල් එකක්වත් ගන්න නැත්තේ? මං කොච්චර කෝල් ගත්තද? ෆෝන් එක ආන්සර් කරන්නේ නැහනේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ සෝරි මගේ අයියේ. මගේ ඔළුව ටිකක් රිදෙනවා. ඇඟටත් පණ නැවුණා හැතිලා. මට හරි අමාරු වුණා. ඉතින් අම්මත් එක්ක බෙහෙත් ටිකක් ගන්න ගියා. ආපු වෙලාවෙ ඉඳන් හොඳටම නිින්ද ගියා බෙහෙත් බිව්වම. දේදුණු එසේ පැවසුවේ දැඩි වේදනාවකින්. ඇගේ කටහඬේ වේදනාව දෙනෙත්ට හොඳ ආකාරවම දැනුණා. මගේ රත්තරන් ගොඩක් බය වුණාද? සෝරි. කෝල් එකක්වත් මැසේජ් එකක්වත් දාන්න බැරි වුණාට. අනේ එකට කමක් නෑ අයියේ. ඔයා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. අනේ මට ඔයාගේ ළඟ ඉන්න තිබුණා නම් ඇත්තටම බෙහෙත් ගෙනාව නේද?
ගොඩක් පරිස්සමට ඉන්න මගේ මැනික. ඔයා දුකින් කියන්නේ මට ඒක ගොඩක් දැනෙනවා. අනේ බය වෙන්න එපා සුදු මාත්‍යෝ. මං ඉක්මනට හොඳ වෙයි. මගේ රත්තරන් මල් ළඟ ඉන්න නිසා මට ඉක්මනට හොඳ වෙනවමයි. මේ වගේ ආතරයක් ලබන්න ඇත්තටම මං ගොඩක් පින් කරලා තියෙනවා. මං ගැන හිතන්නේ නැතුව පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ හොඳද? මාසයකට පසු මගේ සුදු මහත්තයෝ ඔන්න මං ඔයා ගැන අපේ අම්මට කිව්වා. එයා කිව්වා එයාගේ පුතාව ඉක්මනට බලන්න ඕනේ කියලා. අනේ මගේ මැනික ඔයා මේ ඇත්තමද කියන්නේ? මට කියාගන්න බැරි තරම් සතුටුයි. මටත් දැන් මගේම අම්මා කෙනෙක් ඉන්නවා. අපේ අම්මා තාත්තත් නැතුව මාව පොඩි කාලේ ඉඳන් හැදුවේ ගොඩක් අමාරුවෙන් මැනික. එයා මට ඉස්සර දේවල් මොකුත් කියන්නේ නැහැ. අම්මා මට එයාගේ නෑදෑයෙක් ගැනවත් කියන්නේ නැහැ. එයා කියන්නේ මේක එයාට දෙයියෝ දුන්න දඬුව මග්ලු. අම්මා කොහොම හරි එයාගේ උත්සාහයෙන් තමයි අද වෙනකොට මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. මට විශ්වාසයි එයා ඔයාටත් ගොඩක් ආදරය කරයි. දේදුණු මෙසේ පැවසුවේ මව පිළිබඳ හිතේ ඇති වූ අපමණ මව්සෙනෙහසකින්. අපේ තාත්තා නම් එයාගේ චූටි ලේරිට කොහොමත් ආදරේනේ. එයාත් මට හැමදාම කියන්නේ ඔයාව බලන්න ඕනි කියලා. මං අම්මට කියලා ඔයාලව බලන්න ඉක්මනට එන්නම්කෝ. දේදුණු එසේ පැවසුවේ සිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන. අපේ තාත්තා මට කතා කරනවා. අම්මගේ තානට බඩු ගේන්න යනවා. මං ඉක්මනට ගිහින් එන්නම්. මගේ මැනික පරිස්සමට ඉන්න. දෙන්නත් එසේ පවසමින් දුරකථනය විසන්ධි කරා. ඔවුන්ගේ ආදරයට දැන් කොතනකින්වත් බාධාවක් නැහැ. සියලු දේ මේ අන්දමට විසඳීම ගැන දෙනෙට ඇත්තේ සතුටක්. තම පියාට දේදුණු ගැන පැවසූ දිනේදී රහල් තම පුතු තුරුළු කොටගෙන හැඬුවේ සුජාතා නොහොත් දෙනෙත්ගේ මව මතක් වෙලා. ඇය නැති වූ දා පටන් රහල් තම ඇස් දෙක මෙන් ඔහු උස්මහත් කරා. පුතුගේ දිවිව සාර්ථක වුණු දැකීම රහල්ගේ එකම බලාපොරොත්තුවයි. එහෙනම් මගේ සුදනෝනේ අම්මත් එක්ක හෙට එන්නකෝ අපේ ගෙදර. තාත්තා මග බලන් ඉන්නේ මේ ලස්සන බෝනි කිව බලන්න. දෙනෙත්ගේ මවගේ දාණය හෙට දිනේදීම දේදුණු සහ ඇගේ මවට තම නිවසට පැමිණෙන ලෙසට රහල් සහ දෙනෙත් ඔවුන්ට ආරාධනා කොට ඇත. එම මොහොතේ ඔවුන්ගේ දිවියේ සතුටුදායකම දවස වනු දැකීම සියලු දෙනාගේ බලාපොරොත්තුව වන්නට ඇත. සුදු පාට දිග්ග ගවමක් ඇඳ කොණ්ඩය තනි කරලට ගොතා තමා ඉදිරියට පැමිණෙන සුරංගනාවිය දෙස දෙනෙත් බලා සිටිය ඇසිපිය නොහෙලා. මගේ බෝනික්කි ආවද මැනික? දෙනෙත් දේදුණු අසලට දිව ගියේ ඒ දුඹුරු ඇස් දෙක ඔහුගේ හදවත වශී කරගෙන සිටි නිසා. එන්න මැනික මං අපේ තාත්තට ආව අඳුරන දෙන්න. දෙනෙත් දේදුණු ඇදගෙන ගියේ රහල් අසලට. ඉන්න දෙනෙත් අයියේ මං අපේ අම්මා වණ්ඩ ගහන් එන්නම්. දේදුණු දිව ගියේ තමාගේ එකම ඥාතිය වූ මේ ලෝකයේ සිටින එකම වස්තුව වූ තම අම්මව තමාගේ අනාගත සහකරුට සහ ඔහුගේ පියාට අඳුන්වා දීමට. කුඩා කල සිටම පියාගේ ආදරය නොලැබුණු ඇයට දෙනෙත්ගේ පියාගෙන් නොලැබුණු පියසෙනෙහස නැවත ලැබෙන බව නම් ඇයට නොරහසකි. දේදුණු සහ ඇගේ මව රහල් සහ දෙනෙත් සිටි ස්ථානයට ගියේ දෙනෙත්ගේ මවගේ දාණයට සියලු කටයුතු සූදානම් කර ඇති මොහොතේ. මොනා සුජාත ඔයා? දෙනෙත්ගේ පියා එලෙස කෑ ගැසුවා. මුළු නිවසම දෙතරුම් කෑවා. අනේ මගේ පුතේ, ඔයාගේ අම්මා අපිව දාලා ගිහින් නෑ මගේ පුතේ. එයා ඉන්නවා. රහල්ගේ එම වචන දෙනෙට ඇසුනේ සීනයක් මෙන්. රිය අනතුරේදී සුජාතා මිය ගියේ යයි සියලු දෙනා සිතුවත් ඇයට ජීවත් වීමට වාසනාව ලැබී තිබුණා. නමුත් ඒ දින සිට ඇයට තමාගේ පෙර මතකයන් සියල්ල අහිමි වී ගොස් තිබුණා. නමුත් දෛවය හරි පුදුම දෙයක්. මෙම රියානතුරෙන් සුජාතා බේරී ඇත්තේ තවත් කලලයකගේ පනද ආරක්ෂා කර ගනිමින්. ඒ වන විට රහල්ගෙන් කුඩා දරුවෙකු සුජාතාගේ කුස තුළ වැඩෙමින් සිට ඇත. ඒ වෙන කිසිවෙකුත් නොව දෙනෙත්ගේ මුළු ජීවිතේම වූ දෙනෙත්ගේ ආතරය වූ දේදුණු. නමුත් එය රහල් සහ සුජාතා දැන සිටියේ නැහැ. කෙසේ හෝ තම දියණිය උස්මහත් කරමින් සුජාතා තම ජීවිතය සාර්ථක කරගත්තේ දියණියගේ අනාගතය ගැන සිහින දකිමින්. නමුත් ඇය කෙදිනකවත් මෙවැනි සිදුවීමක් බලාපොරොත්තු නැහැ. මේ මොහොතේ මේ සිදුවීම දරාගත නොහැකිව සුජාතා සිහිසුන්ව බිම වැටුනේ රියානතුරේදී තමාට අහිමිව ගිය මතකය නැවතත් ලැබීම සමග. සුජාතා සරින්නකෝ. අනේ මගේ රහල්, මගේ පුතේ. සුජාතා එසේ කෑ ගැහුවා. සියල්ල සිදුවේ හමාරයි. දෙනෙත් පණ මෙන් ආදරය කර ඇත්තේ, ඇස් දෙක තරම් පරිස්සම් කර ඇත්තේ තමාගේම සහෝදරියයි. මේ සිදුවීම දෙනෙත් කෙසේ නම් දරා ගන්නද? දේදුණු එතකොට ඔයා මගේ එකම නංගි. අනේ දෙයියනේ මං කොච්චර පව්කාරයෙක්ද? මගේ එකම නංගිට දෙයියනේ මම මෙහෙම ආදරය කරලා තියෙන්නේ.
මුළු ලෝකෙම තමා ඉදිරියෙන් කඩා වැටුණක් වැනි හැඟීමක් ඔහුට දැනුණා. කඳුළු පිරි දෑසින් මේ සියල්ල බලා සිටි දුඹුරු ඇස් බෝනික්ගේ දිවවිත් දෙනෙත්ව බදාගත්තේ ආදරේ ඉක්මවා ගිය සහෝදර ප්‍රේමයකින්. තව ලස්සන කතා කියවන්න මාව ෆලෝ කරන් යන්න හැමෝම.